ලංකාවේ අද ඉන්න ගොඩක් කොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ සල්ලි කියන්නේ. සල්ලි නිසා තමන් ආස කරන ඩිග්‍රිය එක කෝස් එකක් කරන්න සිලෙක්ට්ලත් ඒකට ලක්ෂ ගණන් ගෙවා ගන්න සල්ලි නැතුව නැත්තම් පට්ටම් බිස්නස් අයිඩියා එකක් කොළුවේ තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න ප්‍රාග්ධනය නැතුව ඔයා තාමත් සල්ලි නැති නිසා ලත වෙවි ඉන්නව වෙන්න පුළුවන්. තවත් සමහරු ඉන්නවා තමන්ගේ පවුල කෙනෙක්ට හදිසි අසනීපයක් ආවහම ඔපරේෂන් එකකට ලක්ෂ 20ක් 30ක් එකපාර හොයාගන්න බැරුව අසරණ වෙන අය. ඉතින් මේ වගේ පෞද්ගලික ප්‍රශ්නාවම ණය වෙන්නේ නැතුව ලෝකේ ඉන්න පරිත්‍යාගශීලී මිනිස්සුන්ගෙන් සහ ලොකු කෝටිපතියන්ගෙන් කිසිම පොලියක් නැතුව ආපහු ගෙවන්න ඕනෙත් නැති වෙන්නේ නැත්නම් ඩොනේෂන්ස් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඉතින් අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මේ මෙතඩ් එක මොකද්ද කියලා. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් කරා සල්ලි නැති ප්‍රශ්නෙට සල්ලි එකතු කරගන්න පුළුවන් සයිට් 5ක් ගැන මම රිවිව් එකක් කරා මීට කලින් වීඩියෝ එකේ. ඉතින් මේ උඩින් දාලා තියෙන කාඩ් එකකින් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. නැත්නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ එන්ඩ් ස්ක්‍රීන් එකේ මේ වීඩියෝ එක සජෙස්ට් වෙයි. මේ වීඩියෝ එක ක්ලික් කරලා ඔයාට බලන්න පුළුවන්. ඉතින් ඒකෙදි මම සයිට් 5ක් ගැන කතා කරනවා. ඒ සයිට් පහෙන් පළවෙනි සයිට් එක තමයි මම මේ අද වීඩියෝ එකෙන් රිවිව් කරන්නේ. ඉතින් අද මම මේ කතා කරන්න යන සයිට් එක තමයි GoFundMe කියන සයිට් එක. ඉතින් සමහරක් ලංකාවේ අය 99%ක් දෙනා මේ සයිට් එකේ ගිහින් account එක හදනවා. හැබැයි යාලට සතයක්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව ඒගොල්ලෝ මේ හරි විදියට කරන මෙතඩ් එක දන්නේ නැතුව තමයි ඒ විදිහට යාලා accounts හදාගන්නේ. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලා කරන ඒ වැරදි හදලා ලංකාවේ ඉඳන් නිවැරදිව GoFundMe පාවිච්චි කරලා ඔයාගේ ප්‍රශ්නෙට ලොකු ෆන්ඩ් එකක් ගන්න පුළුවන් ඇත්තම විදිය කියා දෙනවා. ඉතින් මං කලින් වීඩියෝ එකේදී කිව්ව මතක ඇති ඔයාලගේ සල්ලි ප්‍රශ්න ඇත්තට සල්ලි ප්‍රශ්න කියලා දේවල් ඇත්තටම තියෙනවද කියලා මට බලා ගන්න ඕන කියලා. ඉතින් මං ඒකෙදි ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔයාලට සල්ලි ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා. ඉතින් 20 දෙනෙක් 30 දෙනෙක් විතර කමෙන්ට්ස් දාලා තිබ්බා මේ වීඩියෝ එකට. ඉතින් ඒකෙන් හින්දා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මේ වීඩියෝ එකෙත් මට බලා ගන්න ඕන තව ඒ වගේ අය ඉන්නවද කියලා. මොකද මේ වීඩියෝ එක ලොකු රීච් එකක් ගිහිල්ලා තිබුණේ නැහැ. සාමාන්‍ය views ප්‍රමාණයක් තමයි මේ වීඩියෝ එක ගිහිල්ලා තිබුණේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන views ප්‍රමාණයට අදාළව කමෙන්ට්ස් තියෙනවා නම් විතරයි මම next වීඩියෝ එක ගේන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව යමු. ඔයාගේ ජීවිතේ දැනට තියෙන ප්‍රශ්න ඉවර කරගන්න පුළුවන් මේ ෆන්ඩින් සයිට් එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයා GoFundMe කියලා සර්ච් කරගන්න. සර්ච් කරගත්තට පස්සේ ඔයාට පළවෙනියට මුඩින් වෙන ලින්ක් එක ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට ඉන්නේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාව ලෝඩ් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සයිට් එකේ මුල් ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන start GoFundMe කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන country එක තියෙනවා. country එක දැනට වැහලා තියෙන United Kingdom කියලා. ඉතින් ඔයා මේක United State විදිහට මාරු කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙතන zip code කියලා එකක් අහනවා. ඉතින් zip code එකට මෙන්න මේ මම ලබා දෙන zip code එක ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඉතින් 60.606 කියන එක ඔයාලට zip code එක මෙතෙන්ට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන අහනවා ඔයා දාන කැටගරි ෆන්ඩින් එක ලබා ගන්නේ මොන වගේ කැටගරි එකකින්ද කියලා තමයි මෙතෙන්දී ඔයාගෙන් අහන්නේ. ඉතින් මෙතන මම දානවා education කියන එක. ඉතින් මම education එකට සම්බන්ධ තමා කැටගරි එකට සිලෙක්ට් කරගන්නේ. ඉතින් මේ විදිහට අහනවා ඊට පස්සේ ඔයාටද නැත්නම් වෙන කෙනෙක්ටද එහෙම කියලා අහනවා. ඉතින් මට හින්දා මම yourself කියන එක දානවා. ඉතින් ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාට USD වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාට ඔයාගේ ආධාරයට ලබා ගන්න ඕන. නැත්නම් ඔයාට අවශ්‍ය මුදල් ප්‍රමාණය කොච්චරද කියලා මෙතන ඩොලර් වලින් ඔයාට ටයිප් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය ප්‍රමාණය ඔයා ලංකාවේ මුදලින් බලලා ඒක ඩොලර් වලට කන්වර්ට් කරගෙන මෙතන ටයිප් කරගන්න. ඉතින් මෙතන මම 2500යි කියලා දාගන්නවා. ඉතින් දාගත්තට පස්සේ මෙතන confirm දුන්නාට පස්සේ මෙතන sign in with Google කියලා මෙයාලගේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන්න කියනවා. ඉතින් මම sign in with Google දීලා මගේ Google account එක select කරලා මෙතන continue දීලා ආයි මේ interface එකට ඔටෝම reload වෙනවා. ඉතින් මෙතන ඊට පස්සේ create an account කියලා තියෙනවා. මෙතන first name එක දාන්න තියෙනවා, last name එක දාන්න තියෙනවා. ඉතින් මගේ channel එකේ first name එකයි last name එකයි දානවා. ඉතින් ඔයාගේ නම තමයි මෙතන දාන්න ඕන. මම මෙතන ඇත්තටම funding එකක් ලබා ගන්න නෙමෙයි හදන්නේ. මගේ channel එකේ නම දාන්නේ මම ඔයාලට මේ example එකක් විදිහට පෙන්නලා මේ විදිහට කරන්න ඕන කියලා. ඉතින් ඔයාගේ ඇත්තම details මෙතෙන්දී include කරන්න. ඊට පස්සේ මෙතන add a cover photo කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්නය direct එයාලට අඳුර ගන්න පුළුවන් විදිහට. දැන් ඔයාගේ funding එකට post එකට එයාලා donate කරන්න එනකොට ඔයාගේ ප්‍රශ්නේ මෙන්න මේකයි කියලා හරියටම එයාලට තේරෙන්න ඕන. ඒකට තමයි මේ ෆොටෝ එක අපි අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් මම මෙතන පික්චර් එකක් අප්ලෝඩ් කරගන්නවා මෙන්න මේ විදිහට මගේ ප්‍රශ්නේ හරියටම තේරුම් යන විදිහට. මට උදාහරණයක් විදිහට ඉගෙන ගන්න කෝස් එක ෆලෝ කරන්න
සල්ලි නැති වෙන්න පුළුවන්. එතකොට ඒක ගැන තමයි ඒක හැඟවෙන දෙයක් තමයි පික්චර් එකක් විදිහට මම ඉන්ක්ලූඩ් කරේ. ඉතින් ඊට පස්සේ ඔයාගේ මාතෘකාව දාන්න ඕන මෙතෙන්ට. ඒ කියන්නේ ඔයාගේ තියෙන ප්‍රශ්නය වචන 60කින් හෝ ඊට අඩු ප්‍රමාණයකින් ඔයා මෙතන ඉන්ක්ලූඩ් කරගන්න ඕන. ඉතින් මම මෙතන දාලා තිනවා මට ඉගෙන ගන්න සල්ලි නෑ, මගේ අධ්‍යාපනය නැති වෙන්න දෙන්න එපා කියලා තමයි මම මෙතනින් ටයිටල් එක විදිහට ඉංග්‍රීසි වලින් දැම්මේ. ඒක තමයි මේකේ මම දාපු එකේ තේරුම. ඉතින් ඔයාට මේ විදිහට වෙනම ඔයාට ටයිප් කරලා ඔයාට දැන් AI තියෙනවා. මේ විදිහට ඕන දෙයක් සිංහලෙන් ටයිප් කරලා ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගෙන මෙතෙන්ට ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටෝරි කියලා එකක් තියෙනවා. ස්ටෝරි එකට ඔයාගේ තියෙන සම්පූර්ණ ප්‍රශ්නය, ඔයාට දැනට තියෙන සම්පූර්ණ ප්‍රශ්නේ, ඔයාට දැන් ලෙඩක් තියෙනවා නම් මොකද ඒක ගැන සම්පූර්ණ විස්තරයක්. ඔයාට කැම්පස් එකේ නැත්තම් ක්ලාස් ෆීසස් ගෙවා ගන්න බැයි නම් ඒවට වෙනම විදිහට මේක ස්ටෝරි එකක් විදිහට ඔයාගේ දෙන ප්‍රශ්නය මෙතන විස්තර කරගන්න පුළුවන්. ඇති ඕන කැරක්ටර් ගානක් මෙතන ටයිප් කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ ප්‍රශ්නයට අදාළ වෙන දෙයක් තමයි මෙතෙන්ට ඉන්ක්ලූඩ් කරන්න ඕන. ඉතින් උදාහරණයක් විදිහට මම කිව්වා ඔයාට තියෙන සාමාන්‍යයෙන් ලංකාවේ ඇති තියෙන ප්‍රශ්න. ඒවා කලින් වීඩියෝ එකේදී කතා කරලා ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. අපි දැන් යමු මේක ටයිප් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ ප්‍රශ්නය ගැන දැන් මම උදාහරණයක් විදිහට ගත්ත ප්‍රශ්නය ගැන මම මෙතන ටයිප් කරගත්තා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේක ටයිප් කරගන්න. ඔයාගේ තියෙන ඇත්තම ප්‍රශ්නේ සිංහලෙන් Gemini එකට හෝ ChatGPT එකට ගිහලා ටයිප් කරලා මට මේක ඉංග්‍රීසි කන්වර්ට් එකක් ලබා දෙන්න කිව්වහම එයා කන්වර්ට් එක ඉංග්‍රීසි වලින් ලබා දෙනවා. ඒක ඔයාලට පුළුවන් කොපි කරන් ඇවිල්ලා මෙන්න මෙතෙන්ට පේස්ට් කරගන්න. ඉතින් දැන් AI ඕන කෙනෙක් යූස් කරන හින්දා ඔයාලට මේක ඊසි කරගන්න පුළුවන්. නැත්නම් ට්‍රාන්ස්ලේට් එකක් භාවිත කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන මම කන්ටිනියු දෙනවා. කොළ පාට බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යනවා. මේ විදිහට මගේ පෝස්ට් එක මෙන්න මේ විදිහට ප්‍රිවිව් එකක් මට පෙන්නනවා. මේ විදිහට තමයි මගේ පෝස්ට් එක නැත්නම් මගේ ෆන්ඩින් පෝස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. කැටගරි එක এডুকেෂන් ලොකේෂන් චිකාගෝ කියලා වැල්ලා තිනවා. අපි අර zip code එක දැම්මේ හින්දා. ඉතින් මම මෙතන ඉස්සරහට යනවා next button එක දීලා දුන්නාට පස්සේ මෙතන මගේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න දිනවා. ඉතින් මම ලංකාවේ ෆෝන් නම්බරයක් දානවා. ලංකාවේ ෆෝන් නම්බර්ස් බ්ලොක් කරන හින්දා මෙතන ලංකාවේ ෆෝන් නම්බර්ස් ලබා දෙන්න විදිහක් නැහැ. ඉතින් මෙතන ලංකාවේ නම්බර්ස් ලබා දෙන්න බැරි හින්දා ඔයාට මෙතන foreign countries වල දින ෆෝන් නම්බර් එකක් තමයි යූස් කරගන්න වෙන්නේ. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක බලන 99% දෙනාටම foreign countries වල තියෙන ෆෝන් නම්බර්ස් නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ VPN කියලා තියෙනවා මෙතන ෆෝන් නම්බර්ස් වෙනම ඔයාට ගන්න පුළුවන්. Google එකේ නොමිලේ දීලා දින සයිට් එකක්. ඉතින් මේ VPN කිව්වහම අපි ඉන්ටර්නෙට් මේ දාන VPN එක නෙමෙයි. මේ VPN කියලා වෙනම සයිට් එකක් තියෙනවා. ෆෝන් නම්බර්ස් වෙනම ෆොරින් අයගේ ගන්න පුළුවන්. ඉතින් මෙතන ඇක්ටිව් තියෙන නම්බරයක් ඔයා තෝරගන්න ඕනේ. මේ සයිට් එකට ගිහිල්ලා මෙතන ඔයාලා නේම් එක බලාගෙන මලා ගන්න පුළුවන්. මොකද මට මේ වගේ links description එකේ දාන්න බෑ YouTube violations තියෙන හින්දා. ඉතින් ඒකේ හින්දා ඔයාට පුළුවන් ඒක search කරගෙන මේ සයිට් එකට යන්න. ඉතින් ඊට පස්සේ ෆෝන් නම්බරයක් අතෙන්ට ඔයා ටයිප් කරගන්න ඕන. ඉතින් මම මෙතන තෝරගත්තේ ඩෙන්මාර්ක් කියන රටේ ෆෝන් නම්බර් එක. ඉතින් ඩෙන්මාර්ක් ෆෝන් නම්බරයක් තමයි මම මෙතෙන්ට සිලෙක්ට් කරගත්තේ. එතකොට ඩෙන්මාර්ක් කන්ට්‍රි කෝඩ් එක තමයි ඔයා මෙතෙන්ට සිලෙක්ට් කරගන්න ඕන. අපේ ධන 94නේ. ඒ වගේ ඩෙන්මාර්ක් වල තියෙනවා වෙනම කන්ට්‍රි කෝඩ් එකක්. ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් සයිට් එකේම. ඊට පස්සේ ඒ නම්බරේ මම අර සයිට් එකෙන් ගත්ත නම්බරේ එතෙන්ට ටයිප් කරලා අර send OTP කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ අර සයිට් එකට එවලෙම ඔයාට OTP එකක් එනවා. ඒ OTP එක අරන් මෙතෙන්ට දෙන්න පුළුවන්. එතකොට මේ සයිට් එක මේක වෙරිෆයිඩ් කරගෙන ඔයාව next step එකට යවනවා. ඉතින් මෙතන next step එකට යන්න දෙන්නේ launch fundraiser කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ post එක launch වෙනවා. ඒ කියන්නේ ඔයාගේ post එක active වෙනවා. ඉතින් මෙතන share fundraiser කියලා එබුවට පස්සේ ඔයාට ඔයාගේ post එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන $1300ක් තමයි මුල්ම goal එක මට හම්බෙලා තියෙන්නේ. මම select කරේ $2500ක්. ඉතින් මෙතන boost fundraiser ඒ වගේ එක දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාගේ funding එක ලැබුණාම ඔයාගේ email එකට මේකේ අපි register වුණ email එකට ඔයාට email එකක් මේ site එකෙන් එවනවා. funding එක සම්පූර්ණයෙන් ඔයාට හම්බුනහම ආවට පස්සේ ඔයාට පුළුවන් එතෙන්දි ඔයාගේ bank details දීලා ලංකාවේ bank details දීලා ඔයාට පුළුවන් මේ site එකකින් සාර්ථකව ඔයාගේ funding එකට අදාළ මුදල් ටික ලබා ගන්න. ඉතින් මම මේක ඔයත් එක්කමයි කරේ. ඉතින් මේක බලා ගන්න පුළුවන් මේ post එක දාන විදිහ. ඉතින් මේකෙදි මම මතක් කරන්න ඕන ඔයාට අනිවාර්යෙන් මේවා ඔයාට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් use කරන්න. ප්‍රශ්නයක් නැත්නම් use කරන්න යන්න එපා. ඔයාගේම picture එකක් අතෙන්ට include කරනවා නම් වඩාත් හොඳයි. කොහෙවත් ඉන්ටර්නෙට් එකකින්වත් කොහෙන්වත් ඔයා pictures අරගෙන මේකට දාලා ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ
පෝස්ට් එක යාලා රිවිව් කරලා බලලා තමා යාලා මේ පෝස්ට් එක ඇක්ටිව් කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඔයාගේ ප්‍රශ්නෙට ඔයාගේ ගෙදර මොකක් හරි දෙයක් හදාගන්න තියෙනවා. ඔයාගේ ගෙදර ෆොටෝ එකක් ඒ විදිහට ඉන්ක්ලූඩ් කරලා ඔයාගේ ප්‍රශ්නේ එයාලට දැක්ක ගමන් තේරෙන විදිහට ෆොටෝ එකක් ඉන්ක්ලූඩ් කරා නම් හරි ඔයාගේම ෆොටෝ එකක්. ඉතින් මම මේ වීඩියෝ එකේ කවර් කරගන්න පුළුවන් ඔක්කොම දේවල් මේ වීඩියෝ එකේදී අද කතා කරා. ඉතින් දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න, අනිවාර්යෙන් යටින් ඔයා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් next මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. මේ වගේ තව sites තියෙනවා. ඉතින් ඒ වගේ review කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම goodbye.